තියෙන්න ඕනේ මේ වෙද්දී paper number 6 ගන්න බලන්න කරපෙක අදත් නැද්ද paper ඉතින් paper නැතුව කොහොමද කරන්නේ ඔයගොල්ලෝ paper ලියන්නේ නැතුව ඒතකොට ඇවිල්ලා තියෙන්නේ මේ paper එකේ වේලාසන ලියලා තියෙන්න ඕනේ එතකොට තමුන්ට තේරෙන්නේ තමුන් කොයි මට්ටමේද ඉන්නේ කියලා paper එක නෑ කියලා කියන්නේ paper discussion එක කළාට වැඩක් නෑ මොකද මොනවද බලාගෙනද paper එක right හරි අපි යමු අද දවසේ ලියන සටහන් වලට ඉස්සෙල්ලාම ගන්න ලියන කඩදාසි ටික අර මුලින්ම දාන්න ප්‍රශ්න පත්‍ර පන්තිය 2025 9 වෙනි මාසේ 19 මෙන්න ඉරක් ගහුවා 9 වෙනි මාසේ 19 හරි මම මුලින්ම ඔයාලගේ අවධානය යොමු කරන්නේ භාග ආශ්‍රිත ගැටලු කියන්නේ භාග සංකල්ප අවශ්‍ය නෝට් එක මුලින්ම දෙනවා ඊට පස්සේ ගාන හදාගන්න පුළුවන් ගොඩක් මේ භාග සංකල්ප වල තියෙනවා තුන් භාවිතය සහ එකතු කිරීම අඩු කිරීම කියන දැන් අපි තුමු ඒට දෙනවා ඉඩමෙන් තුනෙන් එකක් බීට දෙනවා හතරෙන් එකක් ඔන්න ඔයගේ අවස්ථාව ඉතින් කොටස් තුනකට බෙදෙනවා ඒට බීට අපිට ඇඳගන්න වෙන්නේ මේ වගේ ගාන ආවොත් එම අනිවාර්යෙන් අහන්නේ මොකක්ද නේද ඒට හා බීට ඒට හා බීට ලැබෙන මුදල ඒටයි බීටයි බලන්න ඕන නම් තුනෙන් එකට එකතු කරන්න ඕනේ හතරෙන් එක ඒටයි බීටයි ලැබෙන ප්‍රමාණය බලන්න තුනෙන් එකට එකතු කරන්න ඕනේ හතරෙන් එක ඊට දැන් මේ තුනෙන් එක පැත්ත දිනවන්න ඒක හතරෙන් වැඩි කරනවා හතරෙන් එක පැත්ත දිනවන්න ඒක තුනෙන් වැඩි කරනවා හරි එතකොට මෙයාට ලැබෙන උත්තරේ කීයද 12න් 4යි 12න් 3යි එතනම කීයද 12න් 7යි අන්න ඒටයි බීටයි ලැබෙන ප්‍රමාණය ඊට පස්සේ ගානේ කියනවා ඉතිරිය සමසේ කොටස් තුනකට බෙදෙනවා අපි තුමු සමසේ බෙදන්නේ PQR කියලා P ට Q ට R ට එහෙනම් P ට කොච්චර හම්බෙනවද P ට හම්බෙන්නේ ඉතිරියයි දැන් ඒටයි බීටයි විතරක් කියලා දෙනවා කිය 12න් 7ක් කියලා දෙනවා නේද එතකොට ඉතිරිය කීයද එතකොට ඒටයි බීටයි දෙනකොට පස්සේ ඉතිරිය කීයද ඉතිරිය කියන්නේ 12න් 12න් 5ක් අඩු කරාම right 12න් 7ක් නේද 12න් 5 කිය 12න් 7ක් 12න් 7ක් අඩු කරාම ඉතුරු වෙන්නේ කීයද ඉතුරු වෙන්නේ 12න් 5 මොනවා තමයි තේරුම් ගන්න ඕනේ ඉතිරිය 12න් 5 එහෙනම් පීට හම් වෙන්නේ කොච්චරද 12න් පීට හම් වෙන්නේ කොච්චරද ළමයි 12න් 5න් 3න් එකක් මේ concept එක ඔළුවට හරියට දාගත්තොත් මේ paper එකේ අහන ප්‍රශ්න අහන එක format එක. මොනවද කරන්නේ? දැන් මේ ජාති ගානක් තමයි පටන් ගත්තා අපිට තියෙන්නේ. හරියට ගන්න. හරිද? A ටයි B ටයි දීපුට ඉස්සෙල්ලා එකතු කරන්න බෑ. එකතු කළාම කියන්නේ දැන් 12න් 7යි. එහෙනම් P ට Q ට R ට සමසේ බෙදුවොත් මොකද වෙන්නේ? ඉතිරිය බලා ගන්න ඕනේ. ඉතිරිය කීයද 12න් 5යි. 12න් 5න් කොච්චරද? 3න් එකක්. ඉතිරි වෙන්නේ කීයද 3න් සමසේ බෙදුවොත් 3න් එකක්. එහෙනම් 12න් 5න් 3න් එකක් බලන්න. හදන්න ඉක්මනට. ඊට හම් වෙනවා 12න් 5න් 3න් එකක්. රූපය හරියට අඳ ගන්න ඕනේ. නෝට් ලස්සනටම තියෙන්න ඕනේ. නෝට් එක තමයි හොඳට තියෙන්නේ. නෝට් එක අවුල් වුණොත් ගාන හදන්න බෑ. මේක ඔක්කොම අතර දෙවෙනි ගාන තමයි සැර. දෙවෙනි ගාන ටිකක් නුවරටමයි දීලා තියෙන්නේ. ඒක අපේ ආත්මෞගික ඉතිහාසය අපිට අමාරුම භාග ගන්න. පරිණික නදාගන්න දේශීය බවුදු. පුරාණ හොම්වර්ක් කරලා මොකද ඔය වැඩ කරන්නේ ඈ මාර්ගයේදී ගානියෝ පරිණික ගාන තේරෙන්නේ නැහැ කියන්නේ ගාන ඉස්සර භාග සංඛ්‍යා ගාන කියන්නේ මාර්ගයේදී ගාන එහෙනම් පීට හම් වෙන්නේ කොච්චරද කියන්නේ 12න් 5න් 3න් එකක් ඊට කියන්නේ 36න් 5 දැක්කද මෙයාට හම් වෙනවා 36න් 5 මෙයාට 36න් 5 මෙයාට 36න් 5 තේරුණේ තේරෙන්න ඕනේ තේරෙන්නේ නැතු යන්නේ කොහොමද පිටර ගියාද 36න් 5 ඔය concept එක ඔළුවේ තියාගෙන P 6යි Q එකට අපි යමු P 6යි Q එක. ඒ කියන්නේ පේපර් එකේ ඒවා කරත් නැතත්
මම මේ බෝඩ් එකේ තියෙන හැම අකුරම ඔයාලා ලියන්න ඕනේ. P6යි P6යි Q1. මේ චූටි කොටුව ඇතුලේ highlight පාරක් ගන්නවා. paper number 6 question number 1. සිද්ධිය අපි ගමු. ගණිතාගාරයක ඉදිකිරීමට ආධාර පිණිස වේදිකා නාට්‍යයක සඳහා මුද්‍රණ ටිකට් පත් වලින් 6න් එකක් අඳින්න 6න් එකක් 10 ටිකට් පත් ඔන්න බලන්න. ඉතිරි කතාවක් නෑ 3න් එකක් 500 ටිකට් පත්ද දැක්කද? ඉතිරියෙන් කතාවක් නෑ. 6න් එකක් 10 ටිකට් පත්ද 3න් එකක් 500 ටිකට් පත්ද වූ අතර ඉතිරි සියල්ල 250 ටිකට් පත්. මේ ටික ඔක්කොම 250 ටිකට්. ඉතිරි සියල්ල 250 ටිකට් වේ. දැන් ඔයා අමාරුයි කියු එකට මට හේතු කිය කොතනද අමාරු කියලා කියන්න ඕනේ. රයිට් 250 ටිකට් ඉතිරි සියල්ලම 250 ටිකට් වේ. මුද්‍රණයක ටිකට් පස් සියල්ලම විකිණි අවසන්. එහෙනම් වේදිකා නාට්‍ය හොඳයි දැන්. මේ වෙනස්ලා තියෙන වේදිකා නාට්‍ය යන්නේ බල්ලොත් එක්ක බෑ. ඒ වගේ නාට්‍යයක් කරනවානේ. රයිට් ගරු කතානායකතුමනි. නේ. අන්න ඒ වගේ සුද්දෙක් ඔබ මතයි. ලස්සන වේදිකා නාට්‍ය මේ පහුගිය මේ ඇති ඉතිහාසය හොඳ වේදිකා නාට්‍ය. දැන් ඒවා තිරගත වෙනවා මේ දැස්. එක රෝමිලක්කන් එක පළවෙනි එක මුද්‍රණය කළ 250 ටිකට්පත් ගණන මුළු ටිකට්පත් ගණනේ කවර භාගයක් දොසයා එය සරලම ආකාරයෙන් දක්වනවා. මොනවා කරන්නත් මේ දෙක එකතු කරන්න ඉස්සෙල්ලා. ඊළඟ එක අපි දන්නවා මොකද? 10 ටිකට්පත් හා 500 ටිකට්පත් එකතු කරන්න. 10 500 එකතු කරාම කීයද? 6න් 1 දාන 3න් 1. ඔය දෙක එකතු කරාම ඉතුරු ටික තමයි මොනවද කියන්නේ? මේ ටික එකතු කරලා ඒ ටික අයින් කරන්න. අයින් කරාම ඉතුරු ටික තමයි මොනවද? 250 ටිකට්පත් ගණන. අපෙන් අහන්නේ 250 ටිකට්පත් ගණන මුළු ගණනේ කවර භාගයක්? ඉස්සෙල්ලා මේ දෙක එකතු කරන්න. 6න් එක පැත්ත හොම්ම මෙන්නේ මේ 3න් එක පැත්ත විතරක් දෙකෙන් වැඩි කරා. ඒක දුන්න පියවරේම කරන්නත් තිබ්බමයි. ඊට පස්සේ මෙතන එනවා කියන්නේ 6 සමාන වෙයි 6න් 1යි 6න් 2යි එකතු වුණාම කීයද කියන්නේ 6න් 3. 6න් එකක් 10 ටිකට් පත්‍රු 3න් එකක් 500 ටිකට් පත්‍රු. එතකොට මේ දෙක එකතු කළාන් පස්සේ එන්නේ 6න් 3යි. 6න් 3යි. ඊට පස්සේ අපෙන් අහන්නේ 250 ටිකට් පත් ගන්න කොච්චරද? දැන් 10500 ටිකට් පත් එකතු වුණාම කීයද? 6න් 3යි. නේද? එතකොට ඉතුරු වෙන්නේ කීයද? ඉතිරි වෙන්නේ 6න් 3යි. ඇයි 6න් 3ක් අඩු කරාම කීයද? 6න් 3ක් ඉතුරු වෙන්නේ. මොනවාට ගැටලුවක් තියෙනවනම් කාටද අහන්න පුළුවන්. තුනෙන් එකට 6න් එකක්. හරියට කොහෙවත් වැරදි නෑ. හරිනේ. හරිනේද කවගේ මොකක් කරේ අවුලක්ද? ඒක කුඩා පුළුවන් නේද දෙකෙන් එකයි කියලා. ගොඩක් ඉන්න නෑනේ දීලා තියෙන හරිනේද? තමන් ලියලා තියෙන හරිනේද? මේ මිනුකේ ලියලා තියෙන හරිනේද? ලියලා තියෙනවා හරි මේ සරලම ආකාරයට කිව්වම දෙකෙන් එක දාන්න. ඔයාලා කතා කරන්නේ මට පොඩ්ඩ ඇහෙන්නේ නෑ මේ අපි මේක ලැප්ටොප් එකේ පොඩි අවුලක් තියෙනවනේ මේ දවස්වල. කතා කරන්නේ ඇහෙන්නේ. මොකද කිව්වේ? ගගනේ කිව්වනේ ඇහෙනවා. ගගනේ පොඩ කටසද්දෙයි. සර් ඒක සරලම ආකාරයෙන් ලියන තියෙන හින්දා තව කුඩා වෙන්න පුළුවන් හරි ඒක හරි. ඊට පස්සේ අපිට කියනවා ඒ සරලම ආකාරයෙන් දක්වන්න. සරලම ආකාරයෙන් ගත්තොත් අපි දන්නවා කීයද? සරලම ආකාරයෙන් ගත්තොත් දෙකෙන් එක. හරි. එක භාගයයි. ඒක ඔයාලට මෙතනත් උනනම් ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? රයිට්? අවුල නැහැ මේ ගත්ත උත්තරෙත් හරියක්. දෙකෙන් එකක් අඩු කරාම දෙකෙන් එකයි කියන්නත් පුළුවන්. එහෙනම් 10 250 ටිකට්පත් වශයෙන් මෙතුණන් ඉතුරුලා තියෙන කීයද? ටිකට්පත් වලින් දෙකෙන් එක. කියන දේ තේරෙනවද කියන්නේ? හරි. ඊට පස්සේ අහනවා අංක 2. අංක 2 අහනවා 250 ටිකට්පත් අලෙවියෙන් ලැබුණ මුළු මුදල රුපියල් ලක්ෂ 3ක් නම් මුද්‍රණයක ටිකට්පත් ගන්න සෑම. ටිකට්පත් ගන්න හොයන්න ලේසිම ක්‍රමය මොකද්ද කියන්නේ? ලක්ෂ 3 බෙදන්න ඕනේ කීයද? 250. ඉන්කම් එක
ටිකට් එක ගානේ බෙදලා. ඒතර අපිට හැම ටිකට් ගන්න. ඉන්කම් එක ලක්ෂ 3යි. මට නම් 250 වරක් පුළුවන්. ඇයි දන්නවද? 250 වට එකයි. 250 250 එකයි. 18 4යි. 3000ට කෙලින්ම 12යි. 18 4යි නම් 3000ට කීයද? 3000ට 250 කීයද? 12යි. මේ බින්දු දෙකට බින්දු දෙක. එහෙනම් අලෙවිකල මුළු ටිකට් පත් ගාන කීයද? 1200. right 250 ටිකට් පත් ගාන කීයද? අලෙවිකල 250 ටිකට් පත් ගාන කීයද? 1200. අලෙවිකල මුළු ටිකට් පත් ගාන 1200. රෝමි ඉලක්කම් 3. මුද්‍රාය කළ 10 සහ 500 ටිකට් පත් ගණන වෙන වෙනම සොයා ටිකට් පත් අලවිය ලැබෙන මුළු මුදල සොයන්න. දැන් අපිට පුළුවන් අපි දන්නවා මේ ටිකට් පත් වලින් භාගයක් මොනවද? මේ කරපු ටිකට් පත් වලින් භාගයක්. හරියටම භාගයක් මොනවද කියන්නේ? ටිකට් පත් වලින් භාගයක් නේ 1200. ටිකට් පත් 1200. ඉතින් 510 ටිකට් කීයක් තියෙනවද? 1200. ඉතින් ඔක්කොම ටිකට් කීයක් තියෙනවද? ඔක්කොම ටිකට් තියෙනවා 2400. අපිට උනා ලියන්න පුළුවන් මුළු ටිකට් 2400. 1200 වැඩි කිරීම දෙක. එතකොට 10 ටිකට් පත් කීයක් තියෙනවද? ලස්සන ප්‍රශ්නයක්. මුළු ටිකට් වලින් ගාන තුනක් කීයද? 10 ටිකට් තියෙනවා පුතා කොච්චරද? ගානේ පැහැදිලිව කියනවා මොකද 10 ටිකට් තියෙනවා 6න් එකක්. කොච්චරද? 2400න් 6න් එකක් 10 ටිකට් පත්. එහෙනම් 500 ටිකට් පත් කොච්චර දෙනවද? 500 ටිකට් පත් තියෙනවා පුතා 2400න් කියන්නේ 3න් එකක්. 6ට 6 එකයි 24ට 6 4යි බිංදු 2යි. ඊයනු 10 ටිකට් තියෙනවා 400. 3ට 3 එකයි 24ට 8යි බිංදු 2යි 800. 10 ටිකට් පත් තියෙනවා 800. 10 ටිකට් පත් නිෂ්පාදනය කළා තියෙනවා 800. 10 ටිකට් පත් 800. දැක්කද? මාරම ලේසි ගානක් මේක. දැන් ඕගොල්ලන්ගේ මේ ගාන වේලාසර කරද්දී හරි කියන නම් හරි දාගන්න. ඒ ශිෂ්‍යයා ගෙදර ගිහිල්ලා මොකද කරන්න ඕනේ? ඔය ඕක බලන්න එපා පව. උත්තර ලියපු එක බලන්න තු තනියෙන් කරන්න. මෙහෙමයි තනියෙන් ප්‍රැක්ටිස් කරලා තමුන්ට තනියෙන් පුළුවන් කියන කොන්ෆිඩන්ස් එක හදාගන්න තමයි මේ පේපර් වේලාසර දෙන්නේ. ඒ වේලාසර ලියන්න නැත්නම් පස්සේ ලියන්න ඉතින් කරන්න දෙයක් නැහැ වෙන. තේරෙනවද කියන්නේ? කරන්න පුළුවන් ක්‍රම තියෙනවා ඕනතරම්. රයිට් එකකින් ඔයාලා වඩාත් හොඳ ක්‍රමයක් කරන්න. මම කියන්නේ වඩාත් හොඳ ක්‍රමය කියලා වේලාසර ඔයගොල්ලෝ පේපරේ ලියලා මාත් එක්ක පේපර් ඩිස්කෂන් එකේ වැරදි හදාගන්න එක. මොකද ඔයගොල්ලෝ ඊට වඩා හොඳ ක්‍රම තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න. කමන්නේ. ඔයගොල්ලන්ට හොඳයි. නේද? මා ලස්සන ගානක් නම් හොඳ ගානක්. දැක්කද ටිකට් එකතු කරාම ආවේ කියන 6න් 3යි 6න් 3ක් කියන්නේ භාගයයි නේද පුතා? 500 10 ටිකට් පත්ම භාගයක් තියෙනවා. ඒක ටිකට් කීයක් තියෙනවද එතකොට? කියන්නේ ටිකට් පත් ඔක්කොම ඉන්කම් එක ලක්ෂ 3 බිඳුව 250 අපිට හම්බ වෙනවා කොච්චරද? 250 ටිකට් පත් 1200 කියන මුළු ටිකට් පත් ගාන කීයද? 2400යි 10 ටිකට් තියෙන්නේ කොච්චරද? මුළු කියන්නේ 6න් එකක් 500 ටිකට් මුළු ගානෙන් කියද 3න් එකක්. සුළු කරලා පස්සේ 400 800. නිපදවල තියෙන මුළු ටිකට් පත් ගන්න. 500 හා 10 ටිකට් පත් කිරීමේ ටිකට් පත් කරන අලෙවිය දෙන්න මුළු මුදල සොයන්න. තව තියෙනවා. එහෙනම් අපිට දැන් දන්නවා කොච්චරද මුළු මුදල. මුළු මුදල බලන්න. මුළු මුදල කොහොමද ගන්නේ පුතේ? 400 ගානේ කියන්නේ 1000. ඒක 10 ටිකට් ඒගොල්ලෝ එනවා කියන්නේ. මුළු මුදල හොයන්නේ 1000. ඊගාවට 500 ටිකට් වලින් කීයක් හම්බෙලා තියෙනවද? 500 ටිකට් 800යි. 800 වැඩි කිරීම 500. එතන මෙතනින් හම්බ වෙනවා ලක්ෂ 4ක්. 400යි බිංදු 3යි. මෙතන 8 වරක් පහ 40යි බිංදු 4යි. 40යි බිංදු 4යි. 40යි බිංදු 4යි. ඒත් ලක්ෂ 4යි. එතන ලැබෙන මුළු ඉන්කම් එක ලක්ෂ 8යි. 10 500 ටිකට් වලින් ලැබෙන මුළු ඉන්කම් එක ලක්ෂ 8යි. මුළු ආදායම ලක්ෂ 8යි. 400 ටිකට් තියෙන්නේ රුපියල් 10 ටිකට් 400යි 500 ටිකට් 800යි. වැඩි කරලා ගත්තාම ලක්ෂ 8යි. ටිකට් පත්‍රේ ලැබෙන ආදායම. මම ඔය කියලා දෙන ටික හොඳට මැති මේ වැඩේ කොට දාන්න. P6Q4 P6Q2 ඊළ වටේ highlight ගන්න. P6Q2 P6Q2
P6 Q2. පුතාට මම විශේෂ දෙයක් කියන්න ඕනේ. දැන් මම මගේ රෙකෝඩින් එක පුතා ලේසියෙන් දෙන්නේ. හරිද? මගේ රෙකෝඩින් එක මම සෑහෙන්න පරිස්සම් කරගන්නවා. මොකද මම මහන්සියලා උගන්වනවා, මහන්සියලා ටියුට්ස් කරනවා. රයිට් දැන් මේ රෙකෝඩින් ඔක්කොම මම ක්ලවුඩ් රෙකෝඩ් කරලා ඒ ඔක්කොම YouTube දානවා. උගන්ව ගන්න බෑ බය වෙන්න එපා. මගේ YouTube එකට ගිහලා ඔයාලා සර්ච් කළාට විස්ටර් এডুকেෂන් එකේ එන්නේ. මේ ඔක්කොම අන්ලිස්ටඩ් දාලා තමයි හදන්නේ. එතකොට ආවේ නැත්නම් ඒ ළමයා මගෙන් පර්සනලි අර මම වෙනම නම්බර් එකක් දීලා තියෙනවා 076 නම්බරේ මතකයි 076යි 2යි 977යි 980 නේ 987 076යි 2යි 987 මෙන්න මේ අංකෙට මෙසේජ් එකක් දාලා WhatsApp එකට මොකද කරන්නේ රෙකෝඩින් ඉල්ල ගන්න. ඉස්සරහම පොඩි පෝස්ට් එකක් හදලා දෙනවා රෙකෝඩින් රික්වෙස්ට් කරන පෝස්ට් එක. ඒ රෙකෝඩින් රික්වෙස්ට් කරන පෝස්ට් එක එවන්න ඕනේ ඉස්සරහට මේක මට. එවුවම මම යාට දෙනවා නීති රීති මාලාව. මොනවද? ඒ රෙකෝඩින් එක යා දින 3ක් විතර බලන්න ඕනේ. බලලා නෝට් සම්පූර්ණ කරන්න ඕනේ. සම්පූර්ණ කරලා ඒ නෝට් එකේ PDF එකක් හරි ෆොටෝස් හරි මට එවන්න ඕනේ. නැත්තම් තේරුම් ගන්න යන්නේ පුතා මගේ රෙකෝඩින් ගන්නවා වැඩේ කරන්නේ. මම කාටද රෙකෝඩින් ෂෙයා කරලා විකුණනවද කවුද? රයිට්. ඒක පුළුවන් මේ ටියුට් සෙට් එක ෆොටෝ කොපි ගන්නවා තව යාළුවෙකුට දෙනවා. රයිට්. උට කියනවා මොකද්ද? අඹගා පන්ති සල්ලි වලින් භාගයක් දෙන්න. එහෙම දෙන්නේ නැහැ ඉස්සරහ. රෙකෝඩින් ගෲප් වලට කොහොමද දාන්නේ? රෙකෝඩින් දාන්නේ රෙකෝඩින් දෙන්නේ YouTube එකට දාලා YouTube එකේ link එකක් දෙන්න. ඕන කෙනෙකුට data ප්‍රශ්න නැහැ. මොකද සාමාන්‍ය basic package වලත් YouTube තියෙනවා. මේ Zoom කියලා අමුතුවෙන් ඒතර data ඕන වෙන්නේ. පැහැදිලිද කියන්නේ? හරි. අපි යමු සිසිරේ ගාන. සිසිරේ ගාන පට්ටය. සිසිර මහතා උපයාගත් මුදලින් ඉඩමක් මිලදීගෙන ඒ නිවසක් සාදා ගන්නා ලද. එයා උපයාගත්ත මුදලින් මොකද කරන්නේ? ඉඩමකුත් ගන්නවා. ඒ ඉඩම ඇතුලේ මොකද කරන්නේ? නිවසකුත් තියෙනවා. ඒත් තේරුම් ගන්න මේ කියන ඉඩම. උපයාගත්ත මුදලින් මොකද? ඉඩමයි කියන්නේ. ඉඩමයි නිවසයි දෙකටම ගියපු ගාන. ඉඩම ඊට පස්සේ ඒ සඳහා උපයාගත් මුදලින් 15 වෙනි කීයද යන්නේ? 11. ඔන්න දාගන්න. ඉඩමටයි නිවසටයි 15 වෙනි 11ක් යනවා. මාක් කරගන්න. ඉඩමටයි නිවසටයි 15 වෙනි 11ක් කියලා. ඉඩම මිලදී ගැනීමට උපයාගත් මුදලින් 3න් එකක් වැය කර ඇත. මේකෙන් මේ 15 වෙනි 11න් කොච්චරද? 3න් එකයි ඉඩමට ගිහින් තියෙන්නේ. කියන්නේ මේක සමානව මම මෙහෙම කොටස් තුනකට වඩා නම් සමානව කොටස් තුනකට මෙහෙම කරලා කැඩුවොත් ඒකෙන් 3න් එකයි ගිහින් තියෙන ඉඩමට. ගවිනේ ඔන්න ඔයාලට දැන් මේක තේරෙයි. ඉස්සර මම ඔයාලට ප්‍රශ්නේ අමාරුයි කියලා කිව්ව නේද? මෙසේජ් එකක් දාලා තිබ්බ නේද? ඔයා අමාරුයි කියලා මේක. දැන් අල්ල ගන්න ඕනේ මේක. එතකොට මේක ඉඩම අරගෙන තියෙන්නේ කොච්චරද කියන්නේ? ඉඩමට බලන්න ඉඩමට ගිහින් තියෙන්නේ කියන්නේ 15න් කටියෝ කියමු 15න් කියන්නේ 11න් 15න් 11න් 3න් එකයි ඉඩමට. එහෙනම් නිවසට කොච්චර යන්නද? බලමු. නිවසට කොච්චර යන්නද? නිවසට කොච්චර යන්නද? 15න් 11න් 3න් දෙකක් යන්න නැත්නම් මොකද? ගේ හදන්න. ඔව් මම ඉඩමක් ගන්නකොට ගේක් හදන්න තමයි එළිය සල්ලි. ඇත්ත ඒක තමයි. හරි එතකොට 15 11 3 දෙක. නමුත් අපි අහන ප්‍රශ්නේ මොකද්ද කියලා බලන්න. සිසිල මහතා නිවස සෑදීමට වියදම් කළ නිවස සෑදීමට වියදම් වූ මුදල මුළු මුදලේ කවර භාගයක්ද? කියන පළවෙනි ප්‍රශ්නේ මේක. නිවස හදන්න ගියන් තියෙන්නේ කොච්චරද? මුළු මුදල. කොච්චරද? දැන් අපි දන්නවා මේ දෙකම ගියේ 15 11යි. 15 11 නුත් කොච්චරද? 3න් එකයි නිවසට ගියේ. රයිට් එතනනේ සුළු කරලා බලන්න කීයද එන්නේ කියලා. කපන්න බෑනේ. කපන්න බෑ උත්තරේ කියන්නේ 45න් 22. මෙයාට නිවස හදන්න විතරක් ගිහින් තියෙනවා කොච්චරද? නිවස සෑදීමට ගිහින් තියෙනවා 45න් 22. නිවස සෑදීමට ගිහින් තියෙනවා 45න් 22. නිවස වෙනුවෙන් නිවස සෑදීම සඳහා විතරක් ගිහින් තියෙනවා 45න් 22. ඔක තමයි අහන්නේ. අංක 2 සිසිර මහතා ඉඩම මිලදී ගෙන. සිසිර මොකද කරන්නේ? ඉතින් ඉඩම මිලදී ගන්න. ඉඩම මිලදී ගෙන නිවස සෑදීමට වියදම් කළ පසු සීනේ ගලවලා ගන්න. සිසිර මහතා ඉඩම මිලදී ගෙන නිවස සෑදීමට වියදම් කළ පසු කියන්නේ දෙකම කලයන් පස්සේ නේ මේ ටික ඔක්කොම කළ පසු ඉතිරිය කීයද? අඩෝ 15 4ක්. ඇයි 15 11ක්ම ඉඩමටයි නිවසටයි කියන. මේ පාට ගාපු නැති ටිකේ මොකක්ද වෙන්නේ කියන්නේ? මොකද 15 4යි නිදිමතේ න්‍යාය ගාලා යනවා විතර. හරි කියන 15 4යි. දැන් 15 11ක්ම මොනවද කියන්නේ? ඉඩමයි කියන්නේ. ඉඩමයි නිවසයි හදුවා. ඔව් කියන්නකො. දැන් මොකද වෙන්නේ? දැන් නිදිමත ගියේ. කොහොමද? හරි බයින්නේ මොන. දැන් ඒතකොට ඉතුරු වෙන්නේ කියන්නේ 15 4යි. එතකොට මොකද වෙන්නේ කියන්නේ? 15 4ක්.
ඉතිරි වූ මුදල. ඉතින් 15න් 4 ඉතිරි මුදලින් 4න් 3ක් වියදම් කර ගෘහ භාණ්ඩ මිලදී ගන්න. අඩේ මොනවද ගන්න? ගෘහ භාණ්ඩ. මොනවද ගන්න? ඉතිරි 15න් 4න් 3කම මොනවද? ගෘහ භාණ්ඩ නම් තියෙනවා. 15න් 4න් 3කම ගෘහ භාණ්ඩ. කපන්න පුළුවන්. කියන්න බලන්න 4ට 1යි, මෙයාට 1යි, මෙයාට 1යි, මෙයාට 5යි. එහෙනම් ගෘහ භාණ්ඩ වල කියලා කියන්නේ අම්ම මුළු ආදායමෙන් 5න් එකම ගිහින් තියෙන ගෘහ භාණ්ඩ වලට. තේරුම් ගන්න. හදන්න ඉක්මනට. ගෘහ භාණ්ඩ වල 5න් එකයි. ගෘහ භාණ්ඩ වල 5න් එකක් ගිහින් තියෙනවා. ගෘහ භාණ්ඩ වල 5න් එකක් ගිහින් තියෙනවා. හරි. රෝමි ලක්කම් 3. ඉහත වියදම් වලින් පසුව ඔහුට ඉතිරිව තිබූ මුදල බැංකුවේ තැන්පත් කරන ලදී. අන්තිම ඉතුරු ටික බැංකුවේ තැන්පත් කරනවා. හරිද? එය ඔහු උපයා තිබූ මුදලින් 15න් එකකි. අම්මෝ. දැන් ගෘහ භාණ්ඩත් තරම් ඉවරයි. ගෘහ භාණ්ඩත් තරම් ඉවරයි. දැන් මේ ඉතුරු ටිකෙන් කොච්චරද? 5න් එකක ගෘහ භාණ්ඩත් ගත්තා. අපි ඒකත් නිකන් ඕනනම් මෙහෙම පාඩ කරමු. ගෘහ භාණ්ඩත් ගත්තා. දැන් අන්තිමට ඉතුරුලා තියෙන ටික මොකටද කරන්නේ? බැංකුවට දාන්නේ. මොකටද දාන්නේ බැංකුවට? මේ බැංකුවට දාලා තියෙන්නේ කීයද? 15න් එකයි. බැංකුවට දාලා තියෙනවා අපිට ඕන නම් මේකත් සාක්ෂිරයි සහිත ඔප්පු කරන්න පුළුවන්. බැංකුවට දාපු ගාන ඔප්පු කරන්න පුළුවන්. කොහොමද ඔප්පු කරන්නේ කියන්නේ? බැංකුවට දාපු ගාන ඔප්පු කරන්න මොකද ගන්න? මුළු වියදම බලන්න. මුළු වියදම මොකක්ද කියන්නේ? ඉඩමයි කියන්නේ නිවසයි ඊගාවට ගෘහ භාණ්ඩයි. ඉඩමටයි නිවසටයි දෙකම කියපු ගානට අපි තනි භාගයක් තියෙනවා. මොකද්ද? 11 නෑ. 15න් එකම. ඉඩමටයි නිවසටයි දෙකම කියද 15න් 11. අපි වෙලාවට ඒක අහන්නේ නැහැ. නමුත් දෙනවා මේක. නමුත් ඒක උත්තරය අරන් බලමුකෝ. ඊට පස්සේ ගෘහ භාණ්ඩ වලට කීයද 5න් එකයි. හවුද? ඔව් මේ මුළු ගානේ 15න් 11. ඉඩමටයි නිවසටයි කියන තියෙන්නේ 15න් 11යි. මේකත් අපි වැඩි කරමු 3. ගෘහ භාණ්ඩ වලට කියපු 5න් එක 3ෙන් වැඩි කරමු. එතකොට කීයද එන්නේ? 15න් 11යි කියන්නේ නැහැ. 15න් 4යි නෑ 15න් 3යි එකතු වුණාම කීයද? 15න් 7යි. ඒතර මේ වෙද්දී වියදම් වෙලා ඉවරයි කොච්චරද ඔක්කොම? සම්පූර්ණ යාගාවතුන ඉන්කම් එකෙන් 15න් 14ම වියදම් වෙලා ඉවරයි. එහෙනම් ඉතිරි වෙන්නේ කීයද? ඉතිරි බලන්න 15න් 14න් 14ක් අඩු කරාම ඉතිරි වෙන්නේ කීයද? 15න් එකයි ඉතිරි වෙන්නේ. දැන් ඕක වෙලා ඉවරයි. දැන් ඕක වෙලා තියෙන්නේ 15 එක. ඒක එයා කියන එහෙම වෙලාවෙ. ඒ වෙලාව වලට අපිට හදලා පෙන්නන්න පුළුවන්. හදාගන්න එකක් පොඩ්ඩක් සමහර කාට වහන්න පුළුවන්. ඉතිරි මුදල 15 ඉතිරි මුදල 5න් එකක් බව පෙන්වන්නේ කොහොමද මොකද? ඉතිරි මුදල 15න් එකක් බව පෙන්වන්නේ කොහොමද? හදලා පෙන්නන්න. මුළු වියදම ඉඩම නිවස ගෘහ භාණ්ඩ. ඉඩම නිවස ගෘහ භාණ්ඩ. ඒ අනුව ඉඩමයි නිවසයි 15න් 11යි ගෘහ භාණ්ඩ වලට 15න් 3යි එකතුව 15න් 4යි. තුනව කරන්නත් අවසාන ඉතුරුලා තියෙන්නේ 15න් 1යි. නමුත් අහන ප්‍රශ්නේ හරි වෙනස් විදිය ප්‍රශ්නයක් පුතා. අහන්නේ මොකද්ද කියන්නේ? සිසිල මහතා ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට වියදම් කළ මුදල. සෙවුද? ගෘහ භාණ්ඩ මිලදී ගන්න වියදම් කළේ කීයද? 5න් 1. අය පාරක් කියන්නේ ගෘහ භාණ්ඩ වියදම් කරන්න කීයද? 5න් 1. වියදම් කළ මුදල හරිද? බැංකුවේ තැන්පත් කළේ කීයද කියන්නේ? බැංකුවේ දැම්මේ කීයද? බැංකුවේ දැම්මේ 15න් 1යි. කී ගුණයක්ද?
මේ 15 වෙනි එක කියන්නේ මොකද්ද? මේ 5 වෙනි එක කියලා කියන්නේ 15 වෙනි එක වගේ කී ගුණයක්. හරි ලේසි. මේ දැන් මෙයා 5 එකක් නේ. එහෙනම් මොකද වෙන්නේ? මේක වැඩි කරනවා මම 3. වැඩි කරොත් තමයි මේ 3ට 3 ඒවා එකයි. ඒ වගේද? 15ට 3 වගේද? 5යි වුණොත් තමයි මේ දෙක සමාන වෙන්නේ. මම කොහොම ලියන්නේ නැහැ. මොකද මගේ මොලේ වැඩ කරනවානේ. ඔයගොල්ලෝ වැඩ කරන්න ඇති කියලා විශ්වාස කරනවා. හරි එතකොට මේ 5න් එකට මේක සමාන කරන්න ඕන නම් මොකද වෙන්නේ? මේ පැත්ත 3ෙන් වැඩි කරනවා. ඒකෙන් කියවෙන්නේ කී ගුණයක් බවද? 3 ගුණයක් බව. ඊළඟ වෙන මේ විදිහට ගෘහ භාණ්ඩ වලට 5න් එකයි පොඩක් කොටු කරන්න. විභාගෙදිත් එහෙම කරන්න. ගෘහ භාණ්ඩ වලට ගිහි වියදම් වෙලා තියෙන්නේ 5න් එකයි. ගාන උඩ පියද. බැංකුවේ තැන්පත් කරලා තියෙන 3න් එකයි කියලා එයා දෙනවා අපිට. අපි නමුත් ඔයලාත් වෙන්නේ. නේද? එහෙනම් කී ගුණයක්ද? 5න් එකක් වෙන්න නම් 15 වෙනි එක 3ෙන් වැඩි කරන්න. ඒතර තමයි මේ 3ට 1යි 15ට 3 ඒවා 5යි කියලා දෙපැත්ත 5න් එකට සමාන වෙන්නේ. නියම ගානක් ඒක. කී ගුණයක්ද කියලා දාලා මෙතන 3යි කියලා දාන්න. මේ සුළු කිරීමට අනුව අපිට පැහැදිලිව කියන්න පුළුවන් 3 ගුණයයි. ගෘහ භාණ්ඩ සඳහා වියදම් කළ මුදල බැංකුවේ මුදල මෙන් කොච්චර 3යි නම් 3 ගුණයකි. කොහොම ලියුණා ගොඩක් ලස්සන. 3 ගුණයකි. මුදල වගේ 3 ගුණයක්. වියදම් කළ මුදල වගේ 3 ගුණයක්. අවසාන ප්‍රශ්නය අපිට තව එකක් අහන්න. සිසිල මහතා බැංකුවේ තැන්පත් කළ මුදල 1,80,000ක් නම් මුළු මුදල සොයන්න. දත් 15න් එකක් කියනු කියන පුතේ 1,80,000යි නම් මුළු මුදල කියන්නේ 15න් කීයද? 15න් 15. කොහොමද කරන්නේ? 1,80,000 වැඩි කරන්න ඕනේ කියද්දි 15. ඔයාලට තේරෙන්නේ නැද්ද අපි ඒ කාලේදම ඕගොල්ලන්ගේ මේ මට්ටමට හැදුවා කියලා? රයිට් දැන් ඔයගොල්ලන්ට මේවා උත්තර කියා ගන්න පුළුවන් වෙලා තියෙන පොඩි කයි නම් අපි ඔයගොල්ලන්ගේ මේ මට්ටමට හදපු නිසා. ගොඩක් අයට පුළුවන් මේවා කියද්දිම හදනවා. හදනවා කියන්නේ යා පන්ති ඇතුලේ ඇත්තටම බොහොම සක්‍රියව ඉඳලා තියෙනවා. පුතේ වැඩි කරලා බලනවා. 0.0.0.0 15 වරක් 8. 15 වරක් 8. කීයද? 120යි. 15 ඒවා කීයද? 4ක්. 15 4ක් 60යි. එහෙනම් 15 වරක් 8 120ෙන් බිඳුව දානවා 12ක් තියෙනවා. 15 වරක් එක 15යි. 15යි 12යි කියන්නේ 27යි. 15යි 12යි 27යි. 15යි 12යි 27යි. ඒ අනුව මෙතන සිද්ධ වෙලා තියෙන මුළු ආදායම මෙයාගේ මේ පුජ්‍යලගේ මුළු ආදායම ලක්ෂ 27යි. ලක්ෂ 27යි. මේ සියලු සෙල්ලම් දාලා තියෙන ලක්ෂ 27ක් අතේ තියාගන්න. දැන් නම් ඔය කරන්න බෑ. ඉස්සර. දැන් ලක්ෂ 27කින් හරියට බාත්රූම් එකක් හදලා ඉවර කරන්න බෑ. ගියක් තියන. රයිට්. දැන් ලක්ෂ 27යි. මානෙත් ඔයා මගෙන් අද රෙකෝඩින් ඉල්ලගත්තා නේද? ඔයා එක කවර් කරලා මට අද හෙටම එවන්න ඕනේ ආ. නෝට් ලියලා ඉවර වෙච්ච ගමන් මට එවන්න ඕනේ. හරි. හරි සර්. මේ යව යව ලියලා අර නෝට් ලියන්න ඕනේ. හරි. ලියන්න මාතෘකාව හීනවන ශේෂය හා වැල් පොලිය. මේ තමයි 11 වසරේ ප්‍රතිශත පාඩමේ මාතෘකා දෙක. 11 වසරේ ප්‍රතිශත පාඩමේ මාතෘකා දෙකක් තිබුණා. ඒ කියන්නේ එකක් තමයි හීනවන ශේෂය අනිත් එක මොකද්ද? වැල් පොලිය. අලුත් මාතෘකාව හීනවන ශේෂය හා වැල් පොලිය. හීනවන ශේෂය හා වැල් පොලිය. හීනවන ශේෂය හා වැල් පොලිය. මතකයි? හීනවන ශේෂය ගාණිම්යම් පොලිය P6යි Q3 ගාණිම්යම් ගාන අතරේ මම අමතර වැදගත් දේවල් ටික ලියා ගන්න දෙන්න. ගාන ඇසරියා. ලීබඩු කට්ටලයක් තියෙනවා 80000යි. ලීබඩු. right මේකේ ඩවුන් පේමන්ට් එක 8000ක් ගෙවන්න ඕන. ඒ කියන්නේ 10%ක් ගෙවන්න ඕන. right අපි ගන්න ඕන. පළමු ගෙවීම ඩවුන් පේමන්ට් එක DP කියලා දාන්න.
ඩවුන් පේමන්ට් එක 8,1000යි. අය කරන පොලි අනුපාතය 127යි. වරහතුන දාන්නේ හීනෝන ශේෂයට. වාර්ෂික පොලි අනුපාතය හීනෝන ශේෂය 127යි. මේක ගෙවලා ඉවර කරනවා වසර දෙකකින්. වසර දෙකකින්. මේක ගෙවලා ඉවර කරන්නේ වසර දෙකකින්. මේක ගෙවලා ඉවර කරන්නේ වසර දෙකකින්. ගෙවලා ඉවර කරනවා වසර දෙකකින්. මේක ගෙවලා ඉවර කරන්නේ වසර දෙකකින්. ගෙවලා ඉවර කරනවා වසර දෙකකින්. හරි. ඉස්සරම අපි බලමු. මොකද ඉස්සරම බලන්නේ පුතා? ඉතිරි ණය මුදල. මොකද ඉතිරි ණය මුදල. කියන්නේ ඉතිරි ණය මුදල බලන්න 80000න් 8000 අඩු කරන්න ඕනේ. එතකොට ඉතිරි ණය මුදල වෙන්නේ 72000යි. ඉතිරි ණය මුදල 72000යි. මේක වාරික වසර දෙකයි කියලා කියන්නේ පොඩ්ඩක් ලියන්න. මොකද්ද? වසර දෙකයි කියන්නේ වාරික 24යි කියලා ලියන්න. වසර දෙකයි කියලා කියන්නේ වාරික 24යි. එහෙනම් වාරිකයක ණය කොටස. වාරිකයක ණය කොටස. වාරිකයක ණය කොටස බලන්න නම් මොකද්ද මම කරන්න ඕනේ? 72000 බෙදන්න ඕනේ යාළුවා. කීයද? 27යි. 24ට 72 උතුර එන්නේ පුතේ. මනෝමය කියන්නේ. විතරම මේව සුළු කිරීම කළා මතක තියෙන්න ඕගලන්ට. 72ට 24 වගේ 3යි. මොනනම් බෙදලා බලන්න. ඒතර උත්තරේ වෙන්නේ 3000. එක වාරිකයක ණය කොටස විතර රුපියල් 3000යි. වාරිකයක ණය කොටස විතර රුපියල් 3000යි. වාරිකයක ණය කොටස 3000යි. වාරිකයක ණය කොටස 3000යි. මාස ඒකකයක පොලිය. එක මාස ඒකකයක් සඳහා 3000ට 124ට 12න් එකක් බැලුවා නම් හරියට මාරි. ඇයි ඒ වාර්ෂික පොලි අනුපාතය මාස වලට කන්වර්ට් කරන්න ඕන නම් 12න් එකෙන් වැඩි කරන්න ඕන. ඒතර අපිට හම්බෙන්නේ මාස ඒකකයක පොලිය. 12ට 1යි 24ට 2යි බිඳුවට බිඳුවයි බිඳුවට බිඳුවයි. 6 වරක් 2 30 2ක් 60යි. එක මාස ඒකකයක් සඳහා කොච්චරද? එක යුනිට් එකකට රුපියල් 60ක් ගෙවන්න ඕන පොලිය. ඉස්සෙල්ලින් බලන්න මාස ඒකක ගණන. මාස ඒකක ගණන වෙන සූත්‍රය n බෙදීම 2යි n ධන 1. එහෙම නැත්නම් අදාළ පදේ මොකක්ද කියන්නේ? වාරික ගාන දෙකෙන් බෙදලා වැඩි කරනම් මදි. ඒකට එකක් වැඩි ගානක්. එහෙනම් මොකද වෙන්නේ? වාරික 24යිනේ. එහෙනම් 24 බෙදන්න ඕනේ කියන්නේ 24 දෙකෙන් බෙදලා බලන්න කියන්නේ 24 දෙකෙන් බෙදලා 25න් වැඩි කරන එකපාරම දාන්න. 24 නේ මෙයා 25 කියලා තේරෙනවද? එකපාර 25. 24 දෙකෙන් බෙදුවම 12යි 12 වරක් 25 කීයද? 25 වගේ පොඩේ 25 හතරක් කීයද? 100යි. එහෙනම් 25 12 300. කොහොමද කියපු කිව්වේ? 25 හතරක් කියන්නේ 100යි නෝ. 25 12ක් කියන්නේ 5. අතර ඒවා තුනක් මෙහෙට 300. මොන වැඩි කළා බලන්න. ඒ උත්තරේ නම් වැඩි කරා. වැඩි කරාවත් ඒ උත්තරේ නෝ. මාසයකම 300. එහෙනම් අපිට හම්බ වෙනවා මේ දෙක වැඩි කරපු ගමන් මුළු පොලිය. මුළු පොලිය. කොහොමද? එක මාසයක රුපියල් 60 ගානේ ඒ වගේ මාසයක 300ක් තියෙන නිසා 60 300ෙන් වැඩි කරනවා. ඒතර අපිට හම්බෙන්නේ මුළු පොලිය. බලන්න අපේ අතින් පොලිය කීයක් ගෙවනවද කියලා? පොලිය විතරක් කීයක් ගෙවනවද බලන්න. 6 වරක් 3 18යි බෝල 3යි. අම්මෝ පොලිය විතරක් 18000ක් ගෙවන්න තියෙනවා. ඒ වගේ 72000 වෙනුවෙන් පොලිය විතරක් ගෙවනකොට 18000. ඉතින් ඔතන විදියට තමයි ගන්නේ. 60ක් අර බලන්නේ. එක මාසයකට කීයද පොලිය? එක මාසයකට පොලිය එක මාසයක් දෙන්නේ මාස ඒකකයක්. පාඩම් අවදි කරලා එක මාස ඒකකයක් කියලා කියන්නේ මතකද අර වාර්ෂික 24 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවක් විතර එන්න අඩු වෙලා අවසාන එකක් වෙනවනේ. ඒ වගේ මාස ඒකක මේ ගානේ තියෙනවා කොච්චරද? ඒ වාර්ෂික 24යි කියලා කියන්නේ. ඒ 24 බෙදලානේ මේ ගානේ. ඒතර මේ අවුරුදු දෙකටම තියෙන මාස ඒකක තමයි 300. වාර්ෂික 24ක් නෙමෙයි තියෙන 24 නෙමෙයි 24ට සාපේක්ෂව ගන්න. ඒතර මේ කියන්නේ අවුරුදු දෙකටම තියෙන මාස ඒකක ගාන තමයි 300. එක මාස ඒකකෙ රුපියල් 60යි. එක මාස ඒකකයකට පොලිය රුපියල් 60යි.
ඒ වගේ මාසයකක මොකද්ද මාස 24කට තියෙනවා මාසයකක 300ක්. ඉතින් ඒක වැඩි කරාම එන්නේ මුළු පොලිය. කවුරුනම් මේක ඉස්සරහට හදන්න පුළුවන්. නමුත් මෙතන ඉවරයි පාඩම. අහන ප්‍රශ්න නමුත් අපිට තව හදන්න පුළුවන්. මොකද්ද කියන්නේ? එහෙනම් ගෙවන්න තියෙන මොකද්ද? මුළු මුදල. හදලා දෙන්න මට අද 9000 වෙනි ගෙවන්න මුළු මුදල කියන්නේ 72000ට එකතු වෙන්න ඕනේ. 72000ට එකතු වෙන්න ඕනේ 18000. එහෙනම් ගෙවන්න තියෙන මුළු ගාණ කීයද? 90000. 9000 වෙන 90000 ගෙවන්න. 9000 වීමට ගෙවන්නේ 90000යි. 9000 වීමට ගෙවන මුදල 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 90000යි. වාරික වටිනාකම බලන්න ඉවර කරන්න ඕනේ. මෙන්න මේ 90000 බෙදන්න ඕනේ යාළුවා කීයද? වාරික 27. එතකොට අපිට හම්බුන එක වාරිකයකට ගෙවිය යුතු මුදල් වාරිකයේ වටිනාකම 90000 24න් බෙදන්න ඕනේ. මම මේ වැඩිපුර දේවල් ටිකක් ඔයාලට කියා දෙන්න. 90000 බෙදන්න ඕනේ 24න්. බෙදලා බලන්න 3750ක් එන්න ඕනේ. 90000 24න් බෙදුවොත් 3750ක් එන්න. දැක්කද? සාමාන්‍යයෙන් ණය මුදල විතරක් ගත්තොත් මතක උඩම තිබ්බ 3000 නේ. පොලි ඇඩ් වෙලා මුළු ගානේ බෙදෙනකොට මොකද වෙන්නේ? කිය 3750 ගානේ ගෙවන්න ඕනේ. තමයි නිකන් ඊපේ දැන් ෆෝන් එකක් ගැන ඇහුවෝ Samsung ෆෝන් එක සාමාන්‍යයෙන් 2,75,000ක් තියෙන මොකද අලුත් එක වෙන්නේ? 5 එක නේද? 5 එක මේ normal ගන්න පුළුවන් 2.75. සාමාන්‍ය කෑෂ් දීලා ගන්න පුළුවන්. ඒතර Samsung එකට ගෙවලා ගන්න පුළුවන්. ලක්ෂ 6 ගාණක් යනවා ගෙවල ඉවරයි. සම්පූර්ණ කාල සීමාව ගෙවල ඉවරයි ලක්ෂ 6 ගාණක් යනවා. ඉතින් මහා අපරාධයක්. යන නමුත් අර තරණ කොල්ලෝ ආසාවට ඉංග්‍රීසි මොකද ගන්න? ගෙවන්න තියෙන කියලා ගන්න. ඒත් සමහර බාණ්ඩ ඒ වගේ ගන්නකොට මොකද වෙන්නේ? අධික පොලිය. රයිට් ඉල්ලන්නේ මේ ID දෙකක් විතරයි. app ID එකකුයි ගන්න එකගේ ID එකයි. ඉතින් මොකද වෙන්නේ? අවුල නැහැ වාර්ග 10ක් 15ක් වටනත් ඇතිනේ ඉතින්. රයිට් පොල්ල තියලා රට ගියත් කරන්න දෙයක් නැහැ ඉතින්. රයිට් කරනවද? යා ඉතා විශාල ගාණක් අය කරනවා. ඒ වගේ තියෙනවා. හරි. නමුත් අපි දැන් ආයෙ ප්‍රශ්නට යමු. අපේ ප්‍රශ්නයට ආවොත් මෙතනින් ඉවරයිනේ. අපිට පේපර් එකේ අහලා තිබ්බේ මොකද්ද? ගෙවන මුල් පොලිය හොයන්න. එච්චරද? ඔව්. ප්‍රෝමිලක්කම් දෙකට යන්න අපිට. අපෙන් අහන්නේ මේ සඳහා ගෙවන මුල් පොලිය කීයද? රුපියල් 18000. ප්‍රෝමිල සිම්පල් B. ඉහත ගෘහ භාණ්ඩ කට්ටලිය ගැනීමේදී පළමු ගෙවීමෙන් පසු ඉතිරි වන මුදල. මොකද්ද? ඉතිරි ණය මුදල බවට පත් වෙන්නේ ආයෙත් කියනවා මොකද්ද? 72000යි. පොලිය සමග වසර දෙකකින් එකවර ගෙවීමට ලබාගත හැකියි. මේකම කරන්න පුළුවන් මොකද? පොලිය සමග වසර දෙකකින් ගෙවන්න ගන්න පුළුවන්. හැබැයි එවිට ණය මුදල සඳහා 113ක වැල් පොලිය. එහෙනම් මොකද වෙන්නේ? 113න් වැඩි කරන්න ඕනේ දෙපාරක්. ඇයි ඒ? මේ ණය මුදල ඩවුන් පේමන්ට් එක කොහොමද 8000 ගෙවන්න ඕනේ නැත්නම් බාණ්ඩේ ගන්න බෑ. වැල් පොලිය නිසා මොකද වෙන්න ඕනේ? අවුරුදු දෙකක් නිසා 113 කියන එක 100 ගාණින් ඉහළ දාලා දෙපාරක් වැඩි කරන්න. එහෙනම් අපිට ගෙවන්න වෙන පොලිය අපි බලමු. වැඩි කියලා බලන්න මට කියන්නේ. මේකෙන් හම්බෙන්නේ ගෙවන මුළු මුදල එකකින් 70000 ආය අඩු කරා. අඩු කරා අපිට හම්බෙනවා ගෙවන්න සිද්ධ වෙන මුළු පොලිය. 72000 වැඩි කිරීම 100 වැඩි කිරීම 100 මේ බිඳුවට මේ බිඳුව කියපුවා මේකට මේක කියපුවා මේකට මේක කියපුවා. ඊට පස්සේ 172 113 වැඩි කරන්නේ. 72 වැඩි කිරීම 113 වැඩි කිරීම 113. හැත්ත දෙක 113 වැඩි කරන්න. ආපහු 10න් බෙදන්න. 113 වැඩි කරාම එනවා 9,19,368. ඒක බෙදන්න ඕනේ 10න්. ඒ අනුව ගෙවන්න සිද්ධ වෙන මුදල තමයි දශමයක් තියන්න බෑ 91,936යි 780ක් ගෙවන්නේ. සාමාන්‍ය ක්‍රමයට ගෙවාගෙන ගියොත් කීයද? වැල් පොලියට ගෙවාගෙන ගියොත් මොකද? 91,936යි 780ක් ගෙවන්න ඕනේ.
91,936යි 780ක් ගෙවන්න. හරිද? නමුත් අර ක්‍රමයට අපි ගෙවලා තියෙන්නේ කීයද? පැරණි ක්‍රමයට ගෙවලා තිබ්බේ කීයද? මට මතක තියෙන්නේ 18000. පරණ ක්‍රමයට වැටෙන්නේ පොලිය 18000. ඒක බලමු මේක කීයද? ඉතින් අපෙන් අහන්නේ මොකද්ද වසර දෙකේ පොලිය? වසර දෙකට පොලිය. ඒකට අපි කරන්නේ මොකද්ද? 91,936යි 780 අඩු කරන්න ඕනේ. එච්චරනේ අපි ණයට ගත්ත. ඩවුන් පේමන්ට් එක කොහොමද ගෙවුවේ? ඉතින් අපිට මේ පේමන්ට් ගියොත් එimhe අපිට වැඩිපුර ගෙවලා තියෙන්නේ කීයද කියලා බලමු අපි. 6යි 3යි 9යි 11න් දෙකක් ගියාම 9නේ. 1යි අම්මට වැඩිපුර ගෙවලා. කීයද? වැල්පොලියේ නිසා වැල්පොලියේදී අපි ගෙවලා තියෙනවා කීයද? කීයද? 19,936යි 780ක් වැල්පොලියේදී ගෙවලා. වැල්පොලියේදී ගෙවලා තියෙන්නේ 19,936යි 780ක්. ගගන පාරා මේ උත්තර හරිද වාගේ? ඔව් සර්. කන හෙන්නේ නේ. මොකද? ඔව් ඊළඟ මේ කතා කරන එක හෙන්නේ නේද? ස්පීකරේ ලැප්ටොප් එකේ ස්පීකරේ ගිහිල්ලා. ඈ? ඔව් එහෙම මගේ ස්පීකරේ පිච්චිලා තියෙනවා. මේක තායිවාන සීන් එකක් නිසා මේ ඇති නේ වඩ හොයාගන්න. ස්පීකරේ දාන්න පුළුවන් නේද? නැත්තම් මේක කර බ්ලූටූත් එකක් දාලා මෙතන හරිය සෙට් කරගන්න ඕනේ. ඒ වෙලාවට පොඩ්ඩක්. මේ පන්තියේ කෙල්ලන්ගේ කටේ සද්දෙට ස්පීකර් ඕනේ නැහැ. මේ කවන්නේ වැඩේ යංකෝ නේද ස්පීකර් ඕනේ මේ ඉන්නවනේ ස්පීකර් එකක් දෙකක් ඉන්නවනේ ස්පීකර් වලට කිව්වනම් වැඩේ පණිවිඩය දෙනවා ඔව් මදාන ස්පීකර් දෙක අපි ගන්නවා නේද හරි දැන් හරි ඊයේ පොඩි ගානේ හොඳ කතාවක් කියනවා ඊයේ ගානම ඔයගොල්ලෝ කතා කරන විදිය බලන් ඉඳලා කියලා පොඩි කොල්ලෙක් මාර කතාවක් කිව්වා රයිට් පොඩි උන් දන්නේ නැද්ද ඉන්නේ නෑ ඉතින් උන්ගේ උන්ට තේරෙන තරම තමයි පොඩි උන්ට තේරෙන්නේ නැත්තේ නෑනේ හරි හොඳයි බලන්න ළමයි අහනවා අපිට වැල්පොලි ක්‍රමයට යන්නේ හේතු සහිතව පෙන්වන්න ඔව් අපි පැහැදිලිව කියනවා මොකක්ද රයිට් මේ ලබා ගැනීම වඩාත් ලාභදායක වන්නේ මොකද්ද කියන්නේ වඩාත් ලාභදායක හිනවන ශේෂක මේක පොලි වැඩි හේතුව 19,936යි 780 වැඩි කීයද 18,000ට වඩා අපි ලියවෙන්න ඕනේ දෙක ලියන ගමන් ලියන්න ඕනේ මොකද්ද වඩාත් වාසිදායක කියනද වඩාත් වාසිදායක මොකක්ද හිනවන ශේෂක වඩාත් වාසිදායක හිනවන ශේෂක වඩාත් වාසිදායක හිනවන ශේෂක වඩාත් වාසිදායක හිනවන ශේෂය වඩාත් වාසිදායක හිනවන ශේෂයයි වඩාත් වාසිදායක හිනවන ශේෂයයි වඩාත් වාසිදායක හිනවන ශේෂයයි වඩාත් වාසිදායක හිනවන ශේෂයයි අපි දරු P6Q4 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 හරිද P6Q4 P6Q4 මේක නම් පට්ට ලේසියි අපි ගාන හදන ගමන් මෙතක දේවල් කතා කරමු 24500 ඉස්සරම ලියා ගන්න මේක පොඩ්ඩක් තීරුබද්ධ ඔය සූත්‍රය මොකක්ද තීරුබද්ධ නෙමෙයි ගොඩාක් ඒවට වටිනාකම වැඩි කිරීම ප්‍රතිශතය දැන් වරිපරණුත් එමුනේ මොකක්ද තක්සේර වටිනාකම වැඩි කිරීම ප්‍රතිශතය ආදායම් බදු වටිනාකම වැඩි කිරීම ප්‍රතිශතය ඔක තමයි සූත්‍රය එතකොට කියනවා 24500ක භාණ්ඩය හොඳට බලන්න 140ක තීරුබද්ධක් ගෙවනවා ඉස්සරම තීරුබද්ධ විතරම මොනවද තීරුබද්ධ විතරක් කිය දෙන්නේ 24500 140ක් තීරුබද්ධ විතරක් කිය දෙන්නේ මේකට නෙක් කපනවා මේකට නෙක් කපනවා හතර වරක් බිඳුවයි හතර වරක් 20යි දෙයක් ඉතුරුයි 16 2 18 8 දාන එකක් ඉතුරුයි 8 1යි 9යි කීයද ගෙවන්නේ කියන්නේ තීරුබද්ධ විතරක් ගෙවන්න 9800 තීරුබද්ධ විතරක්
අහන්නේ බදු පසු වටිනාකම. එතකොට ඉස්සර ඉඳන් ගාලා ලියන්න. බදු පසු බලන්න 24500ට එකතු වෙනවා කියන්නේ 9800. එකතු අපිට හම්බුණා මෙච්චර. බදු පසු වටිනාකම. බදු පසු වටිනාකම. මෙයා බිඳුවයි මෙයා බිඳුවයි 8යි 5යි 13 තුන දානවා. එකක් ඉතුරුයි 14යි එකක් ඉතුරුයි හරි 3යි. ඒ අනුව කීයද? 34300ක් වෙනවා. බදු ගෙවීමෙන් පස්සේ භාණ්ඩයේ වටිනාකම. බදු ගෙවීමෙන් පසු වටිනාකම 34300යි. බදු ගෙවීමෙන් පසු වටිනාකම 34300යි. ප්‍රොමිලක්කන් සිම්පල් B ඔකනේ. සිම්පල් B වාර්ෂික තක්සේර වටිනාකම 18000ක කඩකාමරයක්. අනින්න ඩිල් එක කඩකාමරය. දාන්න කඩකාමරය ඇතුලේ 18000යි කියලා පොඩ්ඩක් විභාග දිව කරන්න එපා. මේ පැහැදිලි කිරීමක් නිසා. මේ ප්‍රාදේශීය සභාව අය කරනවා කියන්නේ 108ක වරි. මොකක්ද ඒකට කියන්නේ 108ක වරි පනමක්. වාර්ෂිකව 108ක්. සාමාන්‍ය නගර සභාවල ප්‍රාදේශීය සභාවලට වඩා වරි පනම ගාස්තු වැඩි. දැනන් ඉන්න. මහනගර සභාව කොළඹ නගර සභාවේ වරි පනම ගාස්තු වැඩි. තේරුණා කියද? right. 108ක වරි පනමක් ගෙවන. එක වාර්ෂික වරි පනම පද ශ්‍රේණි. දැන් ඔස්සල් කිව්වා මොකක්ද? වාර්ෂික වරි පනම සමානයි කියන්නේ නිකම් වටිනාකම කියන්නේ තක්සේරු වටිනාකම වැඩි කිරීම ප්‍රතිශතය. දැන් මේ දීපලේ තක්සේරු වටිනාකම කියන්නේ 18000. දීපලේ තක්සේරු හරි අඩුයි. නමුත් අය කරන ප්‍රතිශතය කීයද? 108යි. අය කරන ප්‍රතිශතය 108යි. අය කරන ප්‍රතිශතය 108යි. තක්සේරු වටිනාකමට 108යි. හරිද ළමයි? මේ බිඳුවට මේ බිඳුව කපනවා මේ බිඳුවට මේ බිඳුව කපනවා. 8 වරක් බිඳුවේ 8 වරකට 64න් 4 දානවා 6ක් ඇතුළේ 8යි 6යි 14. එහෙනම් කීයද පුතේ අවුරුද්දටම ගෙවන්න වෙන්නේ? කිය වසරටම ගෙවන්න වෙන්නේ 1404. අංක 2. කාර්තුවට ගෙවන වරිපණම් බලන්න. එහෙනම් කියන්නේ කාර්තුවක් කියලා කියන්නේ අපි දන්නවා අවුරුද්දට කාර්තු 4යි. කාර්තුවක වරිපණම් හොයන්න ඕන නම් එයා 1440 බෙදන්න ඕනේ 4. 1440 4න් බෙදන්න ඕනේ. 14ට 4 ඒවා 3යි 24ට 4 ඒවා 6යි. එන එක කාර්තුවකට ගෙවන්න ඕනේ කියලා රුපියල් මාස 3න් 3ට රුපියල් 360 ගාන ගෙවාගෙන යන වැඩේ ෂේප් 360යි. ගෙවන්න ඕනේ 360යි. ගෙවිය යුතු ගාන 360යි. ඊට පස්සේ අපිට අහනවා රෝම ඉලක්කම් 3. මෙම ප්‍රාදේශීය සභාව තුළ පීටි නිවසක් සඳහා හිමිකරු කාර්තුවට 510ක් ගෙවන. ගොඩක් කියන්නේ මෙම ප්‍රාදේශීය සභාවක අපි දැනගන්න මොකද්ද? percentage එක 108යි. කොහොමද? එතකොට ගෙවන්නේ කාර්තුවට කීයද? 510 ගානේ අවුරුද්දට කීයක් ගෙවයිද? ඒ වගේ 4 ගුණයක් ගෙවයි. කොහොමද? ඒ මොකද්ද? වාර්ෂික මොනවද? වරිපණම. කොහොමද? කොහොමද? එන අහන්නේ මොකද්ද කියන්නේ? තක්සේරු වටිනාකම මොකද්ද? ප්‍රශ්න. ඔක තමයි සීන් එක. තේරුම් ගන්න පොඩ්ඩක් කියන්න. එහෙනම් කාර්තුවට 510 වෙනා වසරට කීයක් ගෙවනවද කියලා මට පොඩ්ඩක් නිකන් කියන්නේ. 510 ඒවා කියන්නේ. සෙනර කියන්නේ මොකද? 510 ඒවා 4ක්. කීයද දෙන්නේ උත්තරේ? 40යි 20යි. මේ 2004. එතකොට වරිපණම වෙන සූත්‍රය මොකක්ද? වාර්ෂික වරිපණක සමානයි තක්සේරු වටිනාකම වැඩි කිරීම ප්‍රතිශත. දෙවල් උත්තර දෙන්න ලස්සන උගුරු. දැන් වාර්ෂික වරිපණම කීයද? 2004. එතනට දාන්නේ 2000 කීයද? 7යි. තක්සේරු වටිනාකම දන්නේ නැහැ. ඒක තමයි x. හවුද? ඔව්. ප්‍රතිශතය වෙනස් වෙන්නේ ඇයි? එම ප්‍රාදේශීය සභාව. එම ප්‍රාදේශීය සභාවේ අය කරන්නේ 108යි. මේක විසඳපු ගාම ඔයගලට හම්බෙන්නේ මොකද්ද? තක්සේරු වටිනාකම. හද දෙන්න උත්තර ඉක්මනට.
විසඳපු ගමන් ලැබෙන උත්තරය ගන්න. ඔයගොල්ලෝ වේලාසන කරපු හැම ගානක්ම හරිනම් තනියෙන් හරි දාගන්න. කරගන්න බැරුව ගියා නම් වැරදි නම් වැරදිත් දාන්න හරිද? දාලා හරියක හදන්න පස්සේ. වෙන පාට පෑනක රතු පෑනින් වගේ වැරදි තැන් තිබ්බොත් හදන්න. යදා 40 වැඩි කිරීම. යට ඉන්න 100 උඩ ගියමු. නේද පුතේ? උඩ ඉන්න 8 යට ගියමු x තනි කරනවා. හවුද? 8ට 8 ඒවා 1යි. 20ට 8 ඒවා 2යි 16යි. නේද? 4ක් ඉතුරුයි. 44ට 8 ඒවා ගියද 5යි. 40යි. 4ක් ඉතුරුයි. ඒ 4 මෙතනට ගියාම කීයද? ආයෙත් 40. 48 ඒවා ගියද 5යි. ඒක 255 වැඩි කරනවා කියන්නේ. කියන්නේ 255 100න් වැඩි කරාම මේ නිවසේ තක්සේරු වටිනාකම කීයද? 25500. පාලින් ආපහු ලියන්න. තක්සේරු වටිනාකම 25500. තක්සේරු වටිනාකම 25500යි. තක්සේරු වටිනාකම 25500යි. ඔයාලට ගාන හරිය ගින් තිබුණත් වැරදිලා තිබුණත් මේ ඔක්කොම නෝට් වෙලා තියෙනවා. ඊපස්සේ මේවා ගානට පේපර් එකට ෆයිල් කරමු. එනවා කියන්නේ 25500යි. හරි නේද? හරි. පේපරේ ඇතුලේ ඔයා කරපුවා හරි දාන්න, වැරදි ටික වැරදි දාන්න. කරන්න බැරුව ගියව මාක් කරලා තියාගෙන පස්සේ කරන්න. ඊපස්සේ ඔය ටික ලස්සන පේපර් ෆයිල් එකට අමුණන්න ඕනේ. පැහැදිලි නේද? රයිට්. අද දවසේ ඉඳන් ඔයගොල්ලෝ හැම දවසකම මේ විදිහට අපි පේපර් ෆෝමැට් එක ඇතුලේ ටිකක් හොඳ වැඩ ටිකක් කරනවා. මම හිතනවා හරියනේ බලන්න. හරියට පැය ගියද? රයිට්. හරියට අපි ප්ලෑන් කළොත් අපිට ගොඩක් දේවල් පිළිවෙලට කරගෙන යන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ අර හොඳ සිහියෙන් අවබෝධයෙන් කල්පනා කරන්න. සහ මම ලබන සතියේ ඉඳන් ප්ලෑන් කරලා තිනවා. ඔයගලත් එක්ක මාසෙට දවස් එකක් හෝ දෙකක් අමතරව ජ්‍යාමිතිය පොඩ්ඩක් කරන්න. රයිට්. ජ්‍යාමිතියට පැයක් වෙන් කරන්න පේපර් ක්ලාස් එකේ. ඒක ඒ දවස්වල අපි ටිකක් වැඩිපුර කරමු. පේපර් එක කළා ජ්‍යාමිතිය ටිකක් වැඩිපුර කරමු. කරගත්තොත් අපිට මම හිතනවා ඒක ලොකු දෙයක් කියලා. මොකද විශේෂයෙන් මධ්‍ය ලක්ෂ ක්‍රමය. සමකෝණී ත්‍රිකෝණ වගේ ගොඩක් ළමයින්ට අමාරුයි. රයිට්. ඒවා හිමින් මම ටියුට් ගහලා දෙන්න. ටියුට් එකෙන්ම කරමු. ඒ වල 100 පාරක් කරේ මම YouTube එකට දාලා දෙන්න ලින්ක් එක. ඒකට ආයෙ බල බල හරි කොට දාගන්න පුළුවන්. මේ උගන්වන විදිය හොඳයි නේද? හොඳට තේරෙනවද ගමයි? මොකද කියන්නේ? හොඳට තේරෙනව නේද? රයිට්. අර ඔළුවට බර නැහැ. වැඩි අමාරු නේ. ඒක ෂෝට් ඇන්ඩ් ස්වීට් කරලා කරපු දේ හොඳට තේරෙනවා. ඒක අපි දිගටම පවත්වාගෙන යමු. හරි. එහෙනම් අපි අදට අවසන් කරමු. අයිබෝල් ළමයි ඔයගොල්ලෝ හැමෝටම. ආයුබෝවන්.